ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අපි මේ ඉන්නේ දොඩංගොඩ නෑහින්නේ තියෙන කුමාර ලියනාරච්චි මහත්තයාගේ තේ ඉඩමේ මේකේ අක්කර 20ක ප්‍රමාණයක මේ විදිහට ඔබට පේනවා ඇති මේ විදිහට අධිඝනත්ව එහෙම නැත්නම් හයි ඩෙන්සිටි ක්‍රමයේ යටතේ තේ වගා කරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් වගා කරලා තියෙන්නේ ග්‍රීන්වෙල් ප්ලාන්ටේෂන් මෙහෙවන අපේ LD සංජීව මහත්තයා තමයි මේකේ සියලු වගා කටයුතු මේ විදිහට කරලා තියෙන්නේ. මේකට දැන් අවුරුද්දයි මාස 6ක විතර තේ වගාවක් තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ඒ වගේම තමයි ටිමෝ ආයතනයෙන් ඉරිගේෂන් ඒ කියන්නේ ඉරිගේෂන් ඩිප් ඉරිගේෂන් ක්‍රමයේදී පොළොව යටින් බට දාලා සම්පූර්ණම පොහොර ජලය අකණ්ඩව පොහොර සතියකට වරක් යොදනවා අපි. ඒ වගේම මේ දිනවල පවතින පෑවිල්ල හේතුවෙන් අපි ඒකට දිනපතා වතුර යොදනවා. මේ සියලුම අපි මේක කොටස් කරලා තියෙන්නේ කොටස් 5කට. මේ සියලුම කොටස් වලට අපි දිනපතා උදේ 5ට පටන් ගත්තාම රාත්‍රී වෙනකම්ම මේ දිනවල පෑවිල්ල නිසා වතුර යොදාගෙන යනවා. මේ තියෙන්නේ ඒ තේ වගා ඔයගොල්ලන්ට පේනවා ඇති කිසිම පෑවිල්ල නිසා කිසිම හානියක් කිසිම දෙයක් වෙලා නැහැ තේ වගාවට. ඒ වගේම තමයි අපි මේ තේ වගාව සඳහා මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් වතුර සහ පොහොර යොදන කොටස මෙතනින් තමයි මේ පේන ලිටර් 10000 ටැංකි 4ක් තියෙනවා. මේ ලිටර් 10000 ටැංකි 4 යොදාගෙන අපි දිනපතා වතුර කියන්නේ මේ පේන කොටස් වලට කියන්නේ පැල 1,17,000ක විතර ප්‍රමාණයක් මේ පේන ටිකේ ඉදිරියේ තියෙනවා. මේ සියලු කොටස් වලට මේ පේන ටැංකිය වල ස්ටොක් කරන වතුර ලිටර් 40000 අපි කොටස් වශයෙන් වෙන් කරලා දිනපතා යවනවා. ඒ වගේම මේ තියෙන්නේ පොහොර යොදන ටැංකිය. මේ ටැංකියට තමයි අපි පොහොර කලවම් කරලා මේ තියෙන්නේ මේ මෙහෙයුම් කටයුතු සියල්ල සිදු වෙන පම්ප් හවුස් එක. නැත්නම් මෝටර කාමරේ තියෙන්නේ ඒ සියලු පම්ප්. ඊටාම තාක්ෂණය උපරිම ප්‍රයෝජනයට අරගෙන දිමු ආයතනය විසින් ඒවා ඊටාම පිළිවෙලට සකස් කළා. මේ තියෙන්නේ ප්‍රෙෂර් පම්ප් එක. මේ ප්‍රෙෂර් මීටරයෙන් අපි චෙක් කරන ගමන් මේ සියලු වතුර සැපයුම සහ ඊළඟට මේ තියෙන පම්ප් එක භාවිතා කරලා පොහොර මේ සියල්ල අදාළ කොටස් වලට අපි යොදනවා. මේ තියෙන්නේ ඒකේ සියලු ඒවා තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න ඇත්තටම ඊටාම කියන්නේ කිසිම පෑවිල්ලක් හෝ කිසිම තත්ත්වයකදී කිසිම හානියක් වගාවට නොවෙන්න මනාව සැලසුම් කරලා අපි මේ දේවල් කටයුතු කරගෙන යනවා. බොහොම ස්තුතියි එහෙනම් අපත් එක්ක රැඳී ඉන්න. දිගට මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක රැඳී ඉන්න. බොහොම ස්තුතියි.